කාලි මෑණියන්ට වෙන්න පුළුවන්, ලක්ෂ්මී මෑණියන්ට වෙන්න පුළුවන්, දුර්ගා මෑණියන්ට වෙන්න පුළුවන්, පත්තිනි මෑණියන්ට වෙන්න පුළුවන්. මේ ඕනම ශක්ති ස්වරූපයකට වන්දනා කරන ඔබ අනිවාර්යෙන්ම භාවිතා කර යුතු එක්තරා විශේෂාංගයක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එනම් දේවියගේ ආශිර්වාදය පරිපූර්ණ ලබා ගැනීමට සහ දෙවියගේ ආකර්ෂණය ලබා ගැනීමට පුළුවන් එක්තරා විශේෂාංගයක් තමයි කුංගුමම් කියලා කියන්නේ. ඉතින් අද මාතෘකාව කුංගුමම්. මේ කුංගුමම් විදිහට ගත්තොත් එහෙම සමාජ ඕනෑම පූජා භාණ්ඩ කඩයකින්ද ඒ වගේම ඕනෑම කෝවිලකින්ද ඔබට කුංගුමම් ලබා ගැනීමට අවස්ථාව පවතිනවා ඇත. මේකී කුංගුමම් ඔබ ඔබේ පූජාසනයේ තබාගෙන භාවිතා කිරීම තුළින් දෙවියගේ පරිපූර්ණ ආශිර්වාදය ලැබෙනවා කියුවොත් නිවැරදි. හින්දු දහමට අනුව ගත්තොත් මේ කුංගුමම් වලට හිමිවන්නා වූ ස්ථානය අතිශයින්ම විශේෂ සහ පූජනීය ස්ථානයක් ලැබෙනවා ඇත. මොනම පූජාවක්වත් පූර්ණ නොවෙනව ඇත කුංගුමම් නැතුව. එනම් ශිව දෙවියන්ට විභූති කොයිතරම් විශේෂ වන්නේද මෑණියන්ට ඒ තරමට කුංගුමම් විශේෂ වෙනව ඇත. කුංගුමම් යන මෑණියෝ, මෑණියෝ යන කුංගුමම් කිව්වොත් නිවැරදි. ඉතින් සරල වශයෙන්ම මේ කුංගුමම් කියන රතු පාට පිටියක තුල එහෙම නැත්නම් මේ රතු පාට පවුඩර් එක තුල මෑණියන්ගේ කරුණාව, මෑණියන්ගේ ශක්තිය, මෑණියන්ගේ මහිමය පරිපූර්ණ ලෙස පවතිනවා ඇත. ඔබට පේනවද මේ වීඩියෝ පිටියේ උනත් මගේ නළලේ මම මේ රතු පාට ආලේපයක් කරලා තිනවා. මේ ආලේපය තමයි කුංගුමම් කියලා කියන්නේ. විවාහ මංගල්‍යයක වුණත් හින්දු ආගමට අනුව ගන්නකොට ඒ විවාහ මංගල්‍ය සංකේත කරන්නා වූ එක්තරා විශේෂාංගයක් තමයි මේ කුංගුමම් තිලක තබා ගැනීම. ඉතින් ඔබ දන්නවා හොඳ ආකාරයෙන්ම කුණ්ඩලිනීකරණ ශක්තිය තුළ සාකච්ඡා කරගෙන එනකොට අපිට තර්ඩ් අයි එකක් තියලා තියෙනවා කියලා කියන තර්ඩ් අයි එක බලවීම පිණිස තමයි මේ හින්දු ආගමේ සහ නොයෙකුත් ආගම්වල නළලේ යම් කිසි තිලකයක් තැබීමක් මූලික කරගෙන තියෙනවා. එතකොට මේ තිලක තබා ගැනීම තුළදී ඔබ විසින් යම් කිසි වර්ණයක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තින්ත වර්ගයක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. යම් කිසි ආලේපනයක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. මේ ආලේපන තුළ එක්තරා විශේෂ සංගයක් සහ මහා මහිමාන්විත එක්තරා අංගයක් තමයි මේ කුංගුමම් කියලා කියන්නේ. මේ කුංගුමම් ඉතිහාසය අද ඊ ඉතිහාසයක් නෙවෙයි. සෑහෙන කාල කල්පාන්තරයක් ලොකු ඉතිහාසයක් තියෙනවා කියවල නෙවෙයි. මේ කුංගුමම් යම් අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ අවස්ථාවන් වලදී නිර්මාණය වෙන අවස්ථාවන් පවතින. ඒ අතරින් අතිශයින්ම විශේෂ සහ බල සම්පන්න වෙන කුංගුමම් වර්ගය තමයි තාලම්පූ කුංගුමම්. ඉතින් ඔබ අහන්න පුළුවන් දැන් කොහෙන්ද මිලදී ගන්න කියලා. ඕනෑම හින්දු පූජා භාණ්ඩ කඩයකින් ඔබට තාලම්පූ කුංගුමම් මිලදී ගන්න අවස්ථාව පවතිනට. නමුත් තාලම්පූ කුංගුමම් තේදි කියන එක ප්‍රශ්නයක්. ඉතින් තාලම්පූ කුංගුමම් නිර්මාණය වෙන්නේ මදුරයි වල. ඉන්දියාවේ මදුරයි වල තමයි බහුල වශයෙන්ම නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ශ්‍රී පුෂ්පේශ්වර ධර්ම ගණපති දේවස්ථානයේ අපතුලින්ද ඔබට තාලම්පූ කුංගුමම් මිලදී ගැනීමට අවස්ථාව පවතිනවා සහ කොළඹ කදිරේෂන් වීදියේ තිබෙනා වූ ඕනෑම හින්දු ආගමික පූජා භාණ්ඩ කඩයකින්ද ඔබට මේ තාලම්පූ කුංගුමම් මිලදී ගැනීමට අවස්ථාව පවතිනවා ඇත. මේකී කුංගුමම් දේවියගේ මන්ත්‍ර ස්තෝත්‍ර ගායනා කිරීමෙන් පේ කර ගැනීමෙන් අනතුරුව එකී කුංගුමම් තිලක තැබීමෙන් එකී කුංගුමම් ඔබ විසින් සුරයකට දමාගෙන ඔබේ ආරක්ෂාව පිණිස භාවිතා කිරීමෙන් එකී කුංගුමම් ඔබ විසින් භක්තිකයන්ට ප්‍රසාද ලෙස බෙදා දීම තුළින් ඔබේ ජීවිතයට ධනය, බලය, ගෞරවය, ප්‍රසිද්ධිය, ආශිර්වාදය සහ දේවියගේ පරිපූර්ණ ආකර්ෂණය නොඅඩුවම ලැබෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් ඔබ දේවියගේ භක්තිකයෙක් නම් දෛනිකව බැරි වුණත් සතියකට එක් වතාවක් හෝ කුංගුමම් තිලක තබන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න කියන කාරණාව මෙහි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම මේ කුංගුමම් භාවිතා කිරීමේදී දේවියගේ මන්ත්‍ර ස්තෝත්‍ර ගායනා කිරීම තුළින් මේ කුංගුමම් වලට හැකියාව පවතී සියලුම සුභ ශක්තියින් එකතු කර ගැනීමටත් ඒ සුභ ශක්තියින් සියල්ලක්ම නැවත දෙගුණ කර විදහා හැරීමට අවස්ථාව සහ බලයක් මේ කුංගුමම් තුළ පවතිනවා කියුවොත් නිවැරදි. ආයෙත් මතක් කරනවා ශිව දෙවියන්ගේ පුද පූජාවන් වලදී විභූති කොයිතරම් විශේෂ වන්නේද? එලෙස මේ කුංගුමම් දේවියගේ පූජාවන් වල විශේෂ වෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් යම් කිසි ස්ථානයක දේවියගේ ආශිර්වාදය පූර්ණ ලෙස පවතීද ඒ පූර්ණ ලෙස පවතිනා වූ ස්ථානයේ කුංගුමම් නැතත් කුංගුම සුවඳ හමනවා කියලා ඒ දේවියගේ පුරාණයේ සඳහන් වෙනවා. එහෙනම් ඔබ කුංගුමම් භාවිතයට අරගෙන බලන්න ඔබේ ජීවිතේ හිතාගන්න බැරි ලොකු වෙනසක් දිනුවක් ඔබට ලැබෙනවා ඇත. සහ මේ කුංගුමම් භාවිතා කිරීම තුළදී ඔබේ ධනයට, ඔබේ බලයට, ඔබේ ප්‍රසිද්ධියට, ඔබේ ගෞරවයට, ඔබේ කීර්තිය පිණිස එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාරයේ දියුණුව පිණිස මේ කුංගුමම් හසුරවන්න පුළුවන් ක්‍රම සහ විධි විධාන බොහොමයක් පවතිනවා. ඒව සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු. කුංගුමම් ස්වරූපයෙන් වැඩවදාරන්නා වූ ජගත්ජනනී නොයෙකුත් ස්වරූප වලින් විරාජමාන වන්නා වූ ශ්‍රී ලලිතාවගේ ආශිර්වාදය ඔබ සැමට නොඅඩුවම ලැබේවා. සුබ නාගතයක්.